කෙසෙල් ඇවරියක්. ව්‍යාපාරිකයෙක් කෙනෙක් කරන්නේ කරන් අපි හිතමු රුපියල් 100කට ගත්තයි කියලා එයා 200කට විකුණනවා. ඒක අපිට කියන බිස්නස් එකක් කියලා. රජයෙන් ඔක් කරනවා ඒක 100ට අරන් 80ට විකුණනවා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඒක 100ට අරන් ඒකට තව එකතු කරලා ඒක පැකට් කරලා හරි විදියට කරලා ඒක 300ට විකුණනවා. අයිබෝවන් සුබෝදෑසනක්. දැනවත්කම කතාබහ තුළින් අදත් ඔබේ ජීවිතයට අලුත් යමක් අලුත් පාඩමක් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබට අලුත් සිතුවිල්ලක් ආවහම එය නිර්මාණශීලී සිතුවිල්ලක් නම් මොකද ඔබ කරන්නේ? කොලයක් අරගෙන කොහේ හරි ලියනවද? එහෙම නැත්නම් ෆෝන් එකේ ටයිප් කරගන්න. ඔබ හිතලා තියෙනවද මොහොතකට හරි මට හිතෙච්ච සිතුවිල්ලක්? එහෙම නැත්නම් මම අනාගත ලෝකය දිහා දැකපු හිතලුවක් කවදා හරි දවසක ලෝකය වෙනස් කරන නිර්මාණයක් බවට පත් කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මගේ නමින් රටක් ලෝකයක් හඳුනන ව්‍යාපාර සංකල්පයක් බවට මේ නිර්මාණශීලී සිතුවිල්ල පත් කරගන්නට පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා ඔබ ව්‍යාපාරයක් එහෙම නැත්නම් සුළු පරිමාණ ව්‍යාපාරයක් හෝ දැනටත් ආරම්භ කරලා ඉන්නවනම් එහෙම නැත්නම් සමහර විට අදහසක් තියෙනවා නම් මට ව්‍යාපාරයක් කරන්න ඕනේ මම ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නට ඕනේ එහෙම නැත්නම් ඇහිලා තියනවා වෙන්න පුළුවන් ව්‍යවසායකයෙක් අටපහ රස්සාවට වැඩිය මගේ කියලා දෙයක් කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ කියලා. විශේෂයෙන්ම වර්තමානයේ වෙනකොට කාන්තාව කියන කෙනා කොයිතරම්නම් ප්‍රබල චරිතයක්ද? කාන්තා ව්‍යවසායකත්වයේ කියන දේ ලෝකෙ කොතනද තියෙන්නේ? ඒ ගැන කතා කරනකොට ශ්‍රී ලාංකිකයන් විදිහට විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් කොහෙද ඉන්නේ? අපි හිතුවා අද මේ පිළිබඳව දැනවත්කම කතාබහ තුළින් ඔබට ආමන්ත්‍රණය කරන්න. එවෙනුවෙන් අපි මේ කතාබහට විද්වතුන් දෙදෙනෙක්ට ආරාධනා කරා අපේ වැඩසටහනට. අපි මුලින්ම කැමති අඳුරගන්න රියල් ලයිෆ් ශ්‍රී ලංකාහි නිර්මාතෘතුමිය සමාජ ව්‍යවසායක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ව්‍යවසායක සංසදයේ සභාපති ඉංජිනේරු ජස්මින් නානායක්කාර මහත්මිය. ආයුබෝවන් ඔබට. ඒත් එක්කම අපි ආරාධනා කරා මේ වැඩසටහනට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යතුමන් SP ප්‍රේමරත්න මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. මම හිතන්නේ මේ කතාබහ පටන් ගන්න මට සහ සමාජයට තියෙන ප්‍රශ්නකේ මම හිතන්නේ ඉංජිනේරුතුමියනි වැඩසටහන ආරම්භ කරොත් හොඳයි කියලා හිතනවා. අපි මේ ව්‍යවසායකත්වයේ කියන දේ ගැන කතා කරනවා. අපිට ඇහෙනවා entrepreneurshipලා ගැන අපි කතා කරනවා. හැබැයි ඇත්තටම මොකද්ද මේ ව්‍යවසායකත්වය කියන්නේ? ව්‍යාපාරයක්ද? බිස්නස් එකක්ද? එහෙම නැත්නම් මේ මොකක්ද ඇත්තටම entrepreneurship කියන්නේ කියන කාරණාව ගැන මම හිතන්නේ මේ අපි කතා කරන්න ඕනේ සමාජය දැනුවත් කරන්න ඕනේ. අපි එතනින් මේ කතාබහ පටන් ගමු. ඇත්තටම ව්‍යවසායකත්වය කියලා ගත්තොත් අපිට ඒක විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි සෑම දෙයක්ම ආවරණ විදිහට අර්ථ දැක්වුවොත් අපි හිතමු ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ඔහු හඳුනා ගන්නවා වෙළඳ පොලේ තියෙන යම්කිසි හිඩසක්, ගැප් එකක්. ඒ වගේම තමයි ඒක අවස්ථාවක් හඳුනා ගන්නවා. මීට පෙර ඒ දේවල් වෙනත් භාණ්ඩ හා සේවා මගින් ඒ තියෙන හිඩස පුරවලා නැහැ. ඒ වගේම තමයි සමාජයේ ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පරිසරයේ තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. මේ දේවල් හිතලා ඒ හිඩස පුරවන්න ඔහු නිර්මාණශීලීව සහ නව උත්පාදන තුළින් අලුත්ම භාණ්ඩයක් හෝ සේවාවක් ඒක භාවිතා කරන්න පුළුවන් ටාගට් ඕඩියන්ස් එකක් අතරට රැගෙන යාමේ ක්‍රියාවලිය. ඒකෙදී ඔහු රිස්ක් එකක් ගන්නවා, ෆයිනෑන්ෂියල් රිස්ක් එකක් ගන්නවා මේ නිෂ්පාදනය හඳුන්වා දෙන්න. ඒ වගේම තමයි ඔහු සංකීර්ණ මේ ක්‍රියාවලිය තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඇත්තටම ව්‍යාපාරයක් තුලයි ව්‍යවසායකත්වය තුල වෙනස තමයි විශේෂයෙන්ම ව්‍යවසායකත්වය තුළ අලුත් දෙයක් තිබිය යුතුයි. ඒකේ නවෝත්පාදනයක් එහෙම නැත්නම් නිර්මාණශීලීත්වයක් වැඩි යමක් තිබිය යුතුයි ව්‍යාපාරයට වඩා. ඒ වගේම තමයි හොඳ මිෂන් එකක් තිබිය යුතුයි. ඒක ලාභ ලැබීමට වඩා අර සමාජයේ ඒ තියෙන ගැටලුව ප්‍රොබ්ලම් සෝල්විං තමයි සොලියුෂන් එකක් විදිහට තමයි ව්‍යවසායකත්වය එලි දැක්වෙන්නේ. ඉතින් ඒක පුළුල් විෂයක්. ඉතින් ඒකට යාම ඉතාමත්ම වැදගත් වෙනවා. සහ අපේ රටේ තුල බැලුවොත් ඒකට ලොකු අවස්ථාවක් තියෙනවා.
දැන් හොඳ මහාචාර්යතුමනි අපි කෙනෙක් හිතනවා වෙන්න පුළුවන් සමාජයේ තියෙන ගැටලුවක් හෝ මෙතෙක් නිර්මාණය නොවිච්ච දෙයක් පිළිබඳව නිර්මාණශීලී අදහසක් ඇති කරගත්ත පමණින් මට පුළුවන් ද ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. මේ ගැන අධ්‍යයනයක් කරන්න ඕනේද? ඉගෙන ගන්න ඕනේද? කොහොමද ව්‍යවසායකයෙක් වෙන්නේ කියන කාරණාව පිළිබඳව මට තියෙන දැනුම මොකක්ද කියලා හිතන කෙනෙක්ට කොහොමද කොතනින්ද පටන් ගන්න පුළුවන් වෙන්නේ? මම හිතන්නේ මම ඒකට එන්න කලින් අර ව්‍යවසායකත්වය කියන එක පොඩි උදාහරණයක් එක්ක කතා කරන්න. අපි හිතමු කෙසෙල් ඇවරියක් කියන එක. ඒක දැන් ව්‍යාපාරිකයෙක් කෙනෙක් කෙනා කරන්නේ ඒක අරන් අපි හිතමු රුපියල් 100කට ගත්තයි කියලා එයා 200කට විකුණනවා. ඒකම. ඒතර ඒක අපිට කියන බිස්නස් එකක් කියලා. ඒතර ඔක රජයෙන් ඔක් කරනවා ඒක 100ට අරන් 80ට විකුණනවා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඒක 100ට අරන් ඒකට වැලියු ඇඩිෂන් කියනවා. නැත්නම් ඒකට තව එකතු කරලා ඒක පැකට් කරලා හරි විදියට කරලා ඒක 300ට විකුණනවා. ඒතර ව්‍යවසායකත්වය කියන එක්කෙනාගේ අර ක්‍රියේටිව් දැනුමත් ඒක පාවිච්චි කරලා ඒකට තව ඇඩිෂන් එකක් කරලා කරන එක තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඒතර අදහසක් තිබුණ පළියට දැන් අපි මෙතන ඉන්නකොටම අදහස් තියෙන්න පුළුවන්. එයා ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. ව්‍යවසායකයෙක් කියන එක්කෙනාගේ වැදගත්ම කාරණය තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු රිස්ක් ටේකින් කියන එක. ඒත් එක්කම ඔය අදහස් එනවයි කියන එක. අදහස් එන්න පුළුවන්. හැබැයි ඒක ව්‍යාපාරයක් නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න ඒකට අවශ්‍ය කරන බාහිර පරිසරය හැදෙන්න ඕන. ඒකට අපි කියනවා ඉකෝසිස්ටම් කියලා. ඔන්ටර්ප්‍රෙනියර් ඉකෝසිස්ටම් කියලා කියනවා. එතෙන්ද බැලුවට පස්සේ මම ඔය ව්‍යවසායකත්වයේ SME ගැන ස්ටඩි කරන්නේ 2000 විතර ඉඳලා. ඒතර වැදගත් වෙනවා මම ඒකට කියනවා මේ සර්කල් තුනක්. එකක් තමයි අපි ව්‍යවසායකත්වයේ කියන්න උත්සාහ කරන පුද්ගලයා. දැන් ඔබත් මේ ව්‍යවසායකෙක් වෙන්න පුළුවන් නැත්නම් පුද්ගලෙක් වෙන්න අපිට ව්‍යවසායකයෙක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක උපතින් එන්න පුළුවන් ෆැමිලි එකකින්. නැත්නම් කරන්න පුළුවන්. හැබැයි එයාගේ අදහස් ව්‍යාපාරයක් නැත්නම් බිස්නස් එකක් විදිහට එළියට එන්න තව වැදගත් වෙන කාරණා සර්කල් දෙකක් තියෙනවා. අර මම කියපු ව්‍යවසායකත්ව ජාලයත්. පළවෙනි එකට අපි කියනවා ඉන්ටර්නල් බිස්නස් එන්වයරන්මන්ට් කියලා. ඒ කියන්නේ අභ්‍යන්තරව ව්‍යාපාරයක් කරගෙන යන්න අවශ්‍ය සේවකයෝ අවශ්‍ය වෙනවා. ඒතකොට ඒක ගැළපෙන විදිහට රට තුල තියෙන්න ඕනේ. ටීම් වර්ක්ස් ඔය වගේ දේවල් එක. ඊළඟට ව්‍යාපාරයේ ඇතුලේ කස්ටමර්ස්ලත් එක්ක හැන්ඩල් කරන ඒ නොලෙජ් ඒ වගේ දේවල් තියන්න ඕනේ. අර ව්‍යාපාරයට ඍජුවම සම්බන්ධ පරිසරය. තුන්වෙනි පරිසරය කියන එක අපි ඒකට කියනවා එක්ස්ටර්නල් බිස්නස් එන්වයරන්මන්ට් කියලා. ඒකදී අදාළ වෙන්නේ ව්‍යාපාරයට අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැත්නම් පාදක ව්‍යුහ, නීති රීති, පොලිසිස්, ඩිසිප්ලින්, ඒතර රටේ තියෙන අනිකුත් කල්චර්, නෝම්ස් ඔය කියන බාහිර පරිසරය. ඉතින් ඔන්න තුනම වැදගත් වෙනවා. ඒතර අපි ලංකාවේ අධ්‍යාපනයෙන් තුලින් හරි පුද්ගලික හරි ව්‍යවසායකත්වයේ කියන අය හිටියට එළියට එන්නේ නැත්තේ ප්‍රධාන වශයෙන් අර මං කියපු දෙවෙනි සර්කල් එකටත් වඩා අර තුන්වෙනි කියපු එක්ස්ටර්නල් බිස්නස් එන්වයරන්මන්ට් කියන එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැත්තම් ඒක අනේබලින් බිස්නස් එන්වයරන්මන්ට් එකක් නොවන නිසා. මෙතන අපි ඉස්සරහට කතා කරමු මේක නොවෙන්නේ කොහොමද කියලා. ඒතර ව්‍යවසායකය කියන කෙනාගේ අර අලුත් අදහස් එනවයි කියන එක විතරක් නෙවෙයි ව්‍යවසායකත්වය. ඊළඟට තමයි අලුත් අදහස් එන ඒවා පාවිච්චි කරලා අලුත් අදහස් නිෂ්පාදනයක් විදිහට එළියන එකත් ව්‍යවසායකත්වයක් නෙවෙයි. ඒක වෙළඳ පොළට ගිහිල්ලා ඒක බිස්නස් එකක් වෙන එක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒතර ඔය කඩේන් තුන ඇතුලේ තනි පුද්ගලයෙකුට වඩා බාහිර පරිසරයෙන් තියෙන ඒකට සපෝට් එක කියනවට වඩා බාහිර පරිසරයේ හැඩගැහිලා තියෙන ක්‍රමය, හැඩගැහිලා තියෙන ආකාරය බලපානවා. ඉතින් ලංකාවේ ව්‍යවසායකත්වයේ කියන එක එළියට මතුවලා නොවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ අර මං ඉස්සෙල්ලා කිව්ව අපි තනි පුද්ගලයන්ගේ තියෙන දැනුමවත් වැඩි කරන්න බැරිකමවත් ඒගොල්ලන්ගේ ව්‍යවසායකත්වයේ හැකියාව නැතිකමවත් නෙවෙයි. අර දෙවෙනි කියපු සහ තුන්වෙනි කියපු සර්කල් එකේ තියෙන ඒක ඉංග්‍රීසියෙන් කියු ලූස් පෝල් කියන නැත්නම් ඒකේ තියෙන පොඩි අඩුපාඩු පොඩි නෙවෙයි විශාල අඩුපාඩු ලංකාවේ තියෙනවා. හොඳයි. ඔන්න ඔබට පැහැදිලි ඇති. ඔබ තුළ තියෙන වටිනා අදහසක්, නිර්මාණශීලී අදහසක්, ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් බවට ඔබව පත් කරගන්න යන ගමන් මාර්ගය තුළ ඔබ දැනුවත් වෙන්නට අවශ්‍ය කාරණාවන් කිහිපයක් තියෙනවා. ඒ වෙනුවෙන් කොහොමද ඔබ සන්නද්ධ වෙන්නට අවශ්‍ය වෙන්නේ සහ සමාජයේ කොයිතරම්
ඔබ වෙනුවෙන් සූදානම් වෙන්නට අවශ්‍යද? ඔබට කොයි වගේ සහයක්ද සමාජය තුළින් ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව ඔබට දලා අදහසක් ලැබෙන්නට ඇති. අද දැනවත්කම තුළින් අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පිළිබඳවම තමයි. ඉංජිනේරුතුමියනි, දැන් අපි ලංකාවේ ව්‍යවසායකයෝ ගැන කතා කරන්න කලින් මම කැමති ලෝක දිහාවට හැරිලා බලන්න. ලෝකේ ව්‍යවසායකත්වයේ කියන දේ මොන වගේ තැනකද තියෙන? අපිට කොයි වගේ උදාහරණත් එක්කද අපි දන්න කියන උදාහරණත් එක්ක ලෝකේ දැන් ව්‍යවසායකත්වයේ කියන දේ තියෙන තැන ගැන අපිට කතා කරන්න පුළුවන් කොහොමද? ඇත්තටම ලෝකෙ ගත්තොත් මිලියන 665ක් පමණ ලෝකෙම ව්‍යවසායකත්වය කියන එක පැතිරිලා තියෙනවා. මොකද ඔවුන් දැනගත්තලා තියෙන ඔවුන්ගේ ජලදේශීය නිෂ්පාදනය සහ රටේ ආර්ථිකයට අවශ්‍යම දේ තමයි ව්‍යවසායකත්ව කරනකීම. විශේෂයෙන්ම ගත්තොත් ඇමරිකාව වගේ රටවල්, ධනවත් රටවල්, ඒ රටවල් වල ව්‍යවසායකත්ව මතම තමයි ඒ රටේ දේශපාලනය ඒ කියන්නේ ගොඩනගන්නේ. ඉතින් ඒ ව්‍යවසායකත්වයට තියෙන ලොකු බලයක්, ඒ ප්‍රබල මේ ස්ථානයක් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඒ අනාගතේ ඒ ෆයිනෑන්ෂියල් මේ රිස්ක් පවා ඒ රටක තුල හැම දෙයක්ම තීරණය වෙන්නේ ඒ ව්‍යවසායකත්වය කොයිතරම් දුරට දියුණු වෙලාද, ඒකට තියෙන පරිසරය කොහොමද තියෙන්නේ කියන එක මත. ඉතින් ඒකත් එක බැලුවම මේ උදාහරණ වශයෙන් ගත්තොත් දැන් අපි අපේ ලංකාවට පවා අපිට පිටරටින් තමයි නිෂ්පාදන එන්නේ ගොඩක් දේවල්. ඉතින් අපේ රටේ නිෂ්පාදන ඊටාම අඩුයි. අපේ හැම දෙයක්ම ගොඩක් වෙලාවට අපි චීනය, ඇමරිකාව, යුරෝපය වගේ රටවල සමහර දේවල් අපි ආනයනය කරනවා. එතකොට අපේ රටේ ආර්ථිකය තමයි එළියට යන්නේ. නමුත් අපේ රටේම නිෂ්පාදනවලත් අපේ රටේ ගොඩක් වෙලාවට ඒ අදාළ ආර්ථිකය අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක බැලුවම ලෝකේ ගත්තොත් ව්‍යවසායකත්වය ගැන ඒ අයගේ තියෙන අර ඉකෝසිස්ටම් එක කතා කරපු ඉකෝසිස්ටම් එක හොඳටම ඩිවලොප් වෙලා තියෙනවා. ඒ රටවල් වල තියෙනවා ගොඩක් ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහාම ක්‍රවුඩ් ෆන්ඩින් ප්ලැට්ෆෝම්ස්. ඒ කියන්නේ දැන් හිතමුකෝ ව්‍යවසායකත්වයට අවශ්‍ය වෙන්නේ මේ ෆන්ඩ්ස් කියලා අරමුදලක්, කැපිටල් එකක් පටන් ගන්න. ඒක සපයා ගන්න පුළුවන් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. ඒ වගේම තමයි ඉන්වෙස්ටර්ස්ලා ගොඩාක් ආයෝජකයෝ ඉන්නවා මේ වගේ ව්‍යවසායකත්වයට දායක කරන. ඒ වගේම තමයි සපෝටින් සිස්ටම්ස්, මෙන්ටරින්, කෝචින්, ඒ වගේ ගොඩාක් ව්‍යවසායකයන්ට අර මහාචාර්යතුමා කිව්වා වගේ අර ගොඩක් වෙලාවට මේ ව්‍යවසායකත්වය කියන්නේ නිෂ්පාදනයක් හදලා වෙළඳපොළට දැමීම පමණක් නෙමෙයි. ඒක සස්ටේන් කරනවා. ඒක බ්‍රෑන්ඩ් එකක් විදිහට ව්‍යාපාරයක් විදිහට සාර්ථක කරගෙන ඉස්සරහට දිගටම දීර්ඝකාලීනව කරගෙන යාමේ හැකියාව. ඉතින් ඒ සස්ටේන් වෙන්න නම් අර වගේ සපෝටිව් සිස්ටම් එකක්, පරිසරයක් නිර්මාණය වෙලා තිබිය යුතුයි. ඉතින් ඒ දේවල් ලෝකේ ගොඩක් වෙලාවට තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ රටවල් වල ඒ තියෙන දැනුම සහ ඒ තියෙන අවස්ථාවනුත් අපි වගේ මේ දියුණු වෙමින් පවතින රටවල් වලටත් දෙනවා. ඉතින් මේ ගොඩාක් ව්‍යවසායකත්වය ගැන අවස්ථාවන් සොයන අය ඉන්නවනම් ඒ ගැන අධ්‍යයනය කරන්න, ඒ දේවල් ලබා ගන්න. ඉතින් ඒ අවස්ථාවන් තියෙනවා. ඔවුන්ට මේ ලෝකයේ කොහොමද මේ ව්‍යවසායකත්වය යන්නේ, ඒවල තියෙන මොනවාද ලැබෙන අවස්ථාවන් ගැන දැනුවත් වෙලා තමන්ගේ ව්‍යවසායකත්වය සාර්ථක කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ මහාචාර්යතුමා තව ටිකක් මේකට එකතු කරයි කොහොමද ලංකාවේ තියෙන පහසුකම් සහ කොහොමද ලංකාව ලෝකයේත් එක්ක බලද්දී කොහොමද ඒ සහයෝගිතාවය තියෙන්නේ කියලා. අපි කතා කරමු මහාචාර්යතුමා. ඔව්. ව්‍යවසායකත්වය කියන එකෙන් තමයි ලෝකෙ දුවන්නේ. මෙතුම පැහැදිලිවම කිව්වේ. හැබැයි අපේ තියෙන අදහස් සහ ඒක නැත්නම් සංස්කෘතිය ඊට වඩා අනිත් පැත්ත හිතන්නේ. අපි හිතන්නේ ව්‍යවසායකත්වය කියන එක වෙන විදිහකින් කිව්වොත් මෙහෙම කල්චර් එකක් ලංකාවේ නැහැ. කවුරු හරි අපි විශේෂයෙන් කාන්තාව ගැන කතා කරනකොට දැන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. කාන්තාවක් ව්‍යාපාරිකයෙක් නැත්නම් ව්‍යවසායකයෙක් කියනොත් විවාහ වෙන්නත් ටිකක් කාලයක් තිබ්බ අමාරුද. ඒතර රජ රැකියාවක් කරනවා නම් ඒකට වැඩි. මොකද අපේ කල්චර් එකකින් ඒකට එතකම එඩියුකේෂන් එකනොත්, ඒ කියන්නේ අධ්‍යාපනයනොත් ව්‍යවසායකත්වය කියන එකට දැන් ඉස්කෝලවලත් යුනිවර්සිටි වලත් උගන්වනවා. හැබැයි ඒ තාමත් උගන්වන්නේ අර පොතේ දැනුම තමයි. එහෙම නැත්නම් ව්‍යවසායකත්වය කියන හදන්න තියෙන මේක කන්නේ. ඉතින් ඒ දෙකම අපේ රටේ නැහැ. ඊළඟට අපේ රටේ ව්‍යවසායකත්වය කියලා උත්සාහ කරන්නේ දැන් මම හිතන්නේ මෑතකදී ඒක තව වැඩි වෙගෙන යනවා. රජය තමයි එක් කළ යුත්තේ කියන එක. නමුත් ඒක නෙවෙයි විය යුත්තේ. ව්‍යවසායකත්වයෙන් තමයි ලෝකෙ දුවන්නේ. ආර්ථිකය දුවන්නේ.
විශේෂයෙන් දැන් අපි ජීවත් වෙන්නේ 4 වෙනි ඉන්ඩස්ට්‍රියල් රිවොලුෂන් නැත්නම් 5 වෙනි එකටත් වෙනවා. එතෙන්දී ව්‍යවසායකත්වය කියලා ගත්තට පස්සේ මේ හරිම සුන්දර දෙයක්. ඒ කියන්නේ ගෙදර ඉඳලා උනත් කරන්න පුළුවන්. ව්‍යවසායකත්වය තමයි මූලික වෙන්නේ. ඉතින් ඒ වගේ තැනකදී දැන් ලංකාව වගේ රටක මාරිසල්ලා කියපු විදිහට ව්‍යවසායකත්වයේ වටේ ඉන්න සර්කල් ගත්තට පස්සේ අපි වචනයක් පාවිච්චි කරා ඉකෝසිස්ටම් කියලා. ඒ කියන්නේ ව්‍යවසායික පරිසරය කියන එක. ඒ පරිසරය කියන වචනේ පාවිච්චි කරාට ඒක හරිය අදහස එන්නේ නැහැ. මේ අදහස ඉකෝසිස්ටම් කියන නමෙන් ආවේ 2000 ඒ කියන්නේ 2011. ඉසන්බර්ග් කියලා කෙනෙක්ගේ අයිඩියා එකකින් ඇවිදilla. එයා එතන ඔය සිස්ටම් එක ඇතුලේ කාරණා 6ක් ගැන කතා කරනවා. එකක් තමයි ඒතර මම අර ඉස්සෙල්ලා කියපු සර්කල් අතරෙත් ඔක තියෙනවා. එකක් තමයි ප්‍රතිපත්ති සහ රෙගියුලේෂන් කියන එක. ඒතර ඒක හරි විදිහට තියෙන්න ඕන ව්‍යවසායකයෙකුට ඉස්සරහට එන්න. ඒතර කාන්තා ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, පිරිමි ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. අපි පස්සේ බලමු කොහොමද ලංකාවේ ඒක තියෙන්නේ කියලා පැහැදිලි වෙකේ කරන් අවශ්‍ය නම්. හොඳයි මම හිතන්නේ මහාචාර්යතුමනි ඒ තැන ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මොකද මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ඉකෝසිස්ටම් එකක් කියන්නේ. කොහොමද අපිට ලංකාවට ප්‍රායෝගිකව මේ අත්දැකීම් එකතු කරගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණාව මම හිතන්නේ අපි ටිකක් වැඩිපුර කතා කරන්නට අවශ්‍යයි. ඒ නිසාම අපි මේ වෙනුවෙන් කාලය වෙන් කරගන්නට ප්‍රථමයෙන් මම හිතන්නේ මේ හොඳම වෙලාව විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් එකතු වෙන්නේ දැනවත්කම කතාබහ සමගින්. අද දවසේදී මේ කතාබහට අපි කේන්ද්‍ර කරගත්තේ ව්‍යවසායකත්වයේ පිළිබඳව ඔබට අලුත් දැනුමක් එකතු කරන්න, විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වයේ පිළිබඳවත් අපි මෙහිදී ඔබත් එක්ක කතාබහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපි විරාමයට පෙර ආතු මහාචාර්යතුමනි කතාබහ කරමින් හිටියේ ව්‍යවසායකත්වයේ සඳහා වටපිටාවක් නිර්මාණය කර ගැනීම. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ඔන්ටර්ප්‍රනර්ෂිප් ඉකෝසිස්ටම් එකක් නිර්මාණය වෙන්නේ. කොහොමද ඒ තුළ කොහොමද අපි ලංකාව වගේ රටක විශේෂයෙන්ම මේ ව්‍යවසායකත්වයේ කියන සංකල්පය දැන් තියෙන මට්ටමට වැඩි උඩ තැනකට අරන් එන්නට පුළුවන් කියන කාරණාව පිළිබඳව මම ඔබතුමාගේ කතාබහට බාධා කර අපි නවත්තපු තැනින් කතා කරගෙන යමු. අපි නැවැත්තුවේ මම කිව්වා ඉකෝසිස්ටම් කියන එක කන්සෙප්ට් එක පාර්ට් එකක් තමයි ප්‍රතිපත්ති සහ රෙගියුලේෂන් කියන එක. එතකොට ඒ ගැන කොහොමද වෙන්නේ, කොහොමද ඒක ලංකාවේ තියෙන්නේ පස්සේ මම හිතන්නේ වෙලාව තිබ්බොත් කතා කරමු. දෙවෙනි කාරණේ තමයි මේක වැදගත්කම අනුව නෙමෙයි මම කියන්නේ. ඒකට කියන ෆයිනෑන්ෂල් කැපිටල් කියලා. ඒ කියන්නේ මූල්‍යමය රාමුව සැකසීම කියන එක. දැන් ව්‍යවසායකයෙක් වුණාම ඇත්තටම හරි ව්‍යවසායකයෙක් ළඟ මුදල් තිබිය යුතු නැහැ. ඒතර මේ ෆයිනෑන්ෂල් කැපිටල් හරහා තමයි යාට ලැබෙන්නේ. ඒතර ඒක දෙවෙනි තව කොටසක් ඉකෝසිස්ටම් කියන එකේදී. තව කොටසක් තමයි අධ්‍යාපනය සහ සංස්කෘතිය කියන එක. ඒ කියන්නේ এডুকেෂනල් and the cultural part කියන එක. ඒතකොට ඒකෙනුත් ව්‍යවසායකත්වයේ කියන එක ඉස්සරහට එන්න අපි මම ඉස්සෙල්ලත් කිව්වා এডুকেෂන් එක ඉතාමත් වැදගත්, කල්චර් එක ඉතාමත් වැදගත් කියලා. නෝම්ස් කොහොමද විශේෂයෙන් කාන්තා ව්‍යවසායන් ගැන කතා කරනකොට. තව කොටසක් තමයි දෙයක් ගැන තමයි මම මගේ PhD එකක් කරේ. සෝෂියල් නැත්නම් නෙට්වර්ක් කියන එක. දැන් ගොඩක් කලාවට නෙට්වර්ක් කියන එක අපි ලංකා ව්‍යවසායකත්වවලදී අමතක කරලා තියෙනවා. ඒක තමයි ප්‍රධාන දෙයක් වෙන්නේ. අනිත් හැම එකක්ම ලැබෙන්න පුළුවන් නෙට්වර්ක් එක ඇතුලේ. තව එකක් තමයි අර මෙතුමත් ඉස්සෙල්ලා කියපු විදිහට සපෝටින් සහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැත්නම් පාදක ව්‍යුහ පාසුකම් කියන එක. ඒතකොට ඒ වගේ කොටස් කීපයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ තව වැදගත් කාරණා කීපයක් තියෙනවා මාකටිං. අවසාන වශයෙන් මේක ඇතුලේ ප්‍රධාන වශයෙන් න්‍යායාත්මක විදිහට කොටස් 7ක් තියෙනවා. මේ 7න් කියන්නේ අර ව්‍යවසායකත්වය ඉදිරියට යන්න අවශ්‍ය පරිසරයේ තිබිය යුතු දේවල් මේ කියන්නේ කොටස් කරලා තියෙන්නේ. ඒතර ඒකදී කවර් වෙනවා ව්‍යවසායකත්වය කියන එක අර ඉස්සරහට නැත්නම් ව්‍යාපාරයක් බවට පත් කරගන්න අවශ්‍ය රාමුව සකස් කිරීම. ඉතින් මේවා තියෙන අඩුපාඩු නිසා නැත්නම් මේවා තියෙන හොඳ සහ වැරදි නිසා තමයි ව්‍යවසායකයෙක් අර මං කියන මුල තියෙන සර්කල් එකේ ඉඳලා එළියට එන්න පුළුවන් වෙන්නේ. දැන් සිංගප්පූරු වගේ රටක ඔය මං කියපු ඔය එක කොම්පොනන්ට් කියන ඒවා තාමත් පැහැදිලිව සරලව තියෙනවා.
එතකොට ලංකාවේ කවුරු හරි අපි හිතන පුද්ගලයෙක් සිංගප්පූරුවට ගියත් ඒක නිසා ඒක ඇතුළේ ව්‍යවසායකත්වයේ විදිහට එළියට එනවා. එතකොට ඕස්ට්‍රේලියාවට ගියත් ඒ සිද්ධ වෙනවා. ඉතින් මෙතන ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ආර්ථික විද්‍යාවෙන් බැලුවට පස්සේ ව්‍යවසායකයෙක් වෙන්න ඕවා ටික තියෙනවනේ ඕන තැනක වෙන්න පුළුවන්. හැබැයි සමාජ විද්‍යාත්මක බැලුවට පස්සේ ඒක වෙන්නේ නැහැ. මොකද සමාජය කියන එක බලපානවා. ඔය සමාජයේ තුලින් සමාජය කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයා විතරක් නෙවෙයි රටේ තියෙන රාජ්‍යය සහ උවත් එක්ක ඒ පරිසරයෙන් අර මං කියපු ඉස්සෙල්ලා තියෙන කම්පෝනන්ට් එන්නේ නැති නිසා අපි හිතන විදිහට ව්‍යවසායකත්වය කියන එක එළියට එන්නේ නැහැ. තව අමතක කරනකල යුතු දෙයක් තියෙනවා. ව්‍යවසායකත්වය කියන එකෙන් අපි යුනිවර්සිටිස් වල දිගන්න විදිහට එයා ව්‍යාපාරයක් පටන් ගන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ව්‍යවසායකත්වය කියන එක දැනුමත් කරගන්න. ගොඩක් වෙලාවට අපි හිතන්නේ ව්‍යවසායකත්වය කියන එක අපි පුරුදු කරාට පස්සේ එයා ව්‍යාපාරයක්. හැබැයි එයා ගිහිල්ලා දේශපාලනයට ගියත් නැත්නම් රජයේ ආයතනයකට නැත්නම් පුද්ගලික ආයතනයකට ගියත් ව්‍යවසායකත්වය කියන ඒ සංකල්ප තියෙන එක්කෙන අලුත් දෙයක් කරනවා. ඉතින් අපි මෙතෙන්දි මං හිතන්නේ කතා කරන්නේ අර ව්‍යවසායකත්වය කියලා එයාගේ බිස්නස් එකක් පටන් ගන්න ඒ තුලින් එළියට එන තත්ත්වයක්. ඉතින් එතෙන්දි මම අර කියපු පරිසරයේ තියෙන නැත්නම් entrepreneurial network කියන එක ecosystem කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ එක එක බැලුවොත් එහෙම ලංකාවේ ඉතින් කියන්න හරි අකමැති නමුත් හැමතැනම තියෙන්නේ අඩුපාඩු. මොකද හේතුව අර ව්‍යවසායකත්වය කියන කල්චර් එකක් රට ඇතුළේවත් රජයේවත් ගොඩක් වෙලාට හැම එක්කෙනාම කියන්නේ ව්‍යවසායකත්වය. හැබැයි එහෙම එකක් නැති නිසා අරව හැදිලා නැහැ ඒක විදිහට. අපි උදාහරණයක් විදිහට හිතුවොත් එහෙම මම ඉස්සල්ලා කියපු පාදක වීම නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක. ඒකේ ප්‍රධාන එකක් තමයි ඉලෙක්ට්‍රිසිටි. දැන් මේ ලෝකේ යන ප්‍රධාන එකක් තමයි ඩිජිටලයිස් කියන එක. කියන්නේ ඩේටා කියන එක. දැන් බැලුවොත් එහෙම අලුතෙන් මේ රජය ඩිජිටල් කියන එකට බද්දක් ගහනවා. දැන් ඒතර ඉකොනොමි වල මම කියන්නේ ව්‍යවසායකත්වයට ආර්ථිකයේ දැනට දුවන්නේ 65% විතර. කියන්නේ ආර්ථික කටයුතු දුවන්නේ මේ ඩේටා මත. ඒතර රජයකට බද්දක් ගහනවා කියලා කියන්නේ ව්‍යවසායකත්වයේ කියන එකට කරන පහරක්. ඉතින් කාන්තා ව්‍යවසාය ගත්තාට පස්සේ ඔක ඉතාමත් දරුණුයි. දැන් මෑතකදී බැලුවොත් එහෙම ඔය ඉස්සරහට ඇවිදලා ඉන්න කාන්තා ව්‍යවසායකත්වයේ ගත්තාට පස්සේ මම කියන්නේ තරුණ අය ඔටාවා වගේ ඒගොල්ලෝ දැන් පාවිච්චි කරනවා. ව්‍යවසායකත්වය තුලින් ඒගොල්ලෝ එළියට එන්නෙම දැන් මම යුනිවර්සිටි එකේ කොළඹ යුනිවර්සිටි එකේ උගන්වනකොට ඒගොල්ලෝ ලවා ව්‍යවසායකත්වය පටන් ගන්නවා. මේගොල්ලෝ කරන්නේ අර data online තමයි පටන් ගන්න. එහෙම Facebook කරා එහෙම කරපු case study ලෝකේ ලංකාව පුරාම තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය අර entrepreneurial network කියන network නේ ecosystem කියන එක හැදිලා නැහැ. උදාහරණයක් විදිහට මම ඉස්සෙල්ලා කිව්ව tax කරන එක. ඒකෙදි වෙන්නේ ව්‍යවසායකත්වයකට කාන්තා ව්‍යවසායකට ඉතාමත් අමාරු. කාන්තා ව්‍යවසායකව දැන් පටන් ගන්න අය මම ඉස්සෙල්ලා කියපු විදිහට ඩිජිටල් ඔන්ලයින් ඒ විදිහට තමයි පටන් ගන්න. පටන් ගන්න ඉස්සරහට ගියා ඉන්න මම උදාහරණ ඕනතරම් මම කරන ස්ටඩීස් වල තියෙන කුරුණෑගල අනුරාධපුරේ ඒ වගේ පිටපළාත් වලින් ගොඩක් අය ඉන්නවා. මොකද ඒගොල්ලන්ට තියෙන කාන්තාව ගත්තට මම ස්ටඩි එකක් කරා 2004. එතෙන්දි කරේ අලුතෙන් ඒ කියන්නේ යං children ඒ කියන්නේ අවුරුදු 5 අතරත ළමයි ඉන්න කාන්තාවෝ ගොඩක් වෙලාවට රජයේ රැකියාවකින් හරි පුද්ගලික අංශ රැකියාවකින් හරි ඒගොල්ලන්ගේ තියෙන ලෙවල් එකත් එක්ක අස් වෙනවා. හේතුව තමයි ළමයි බලා ගන්නට යන වියදමයි අරකයි ලැබුවට පස්සේ ආදායම පඩියෙන් ලැබෙන එක ලොකු දෙයක් නෙවෙයි. ඒතර ඒගොල්ලෝ අස්සෙල්ලා ළමයි අවුරුදු 10ක් විතර යනකොට ආශ්‍රයක් වැකියුම් එකක්. අන්න එතන පුරවන්න පුළුවන් වෙන්නේ ව්‍යවසායකත්වය කියන්නේ. ඒතර කාන්තාවක් කියන එක්කෙනාට ඒ ව්‍යවසායකත්වය කියලා දෙන්න අර ඉකෝසිස්ටම් එකේ এডুকেෂන් ඒවා තුලින් තියෙන දෙන්න තියෙන පළවෙනියෙන් දෙන්න ඕනේ ට්‍රේනින් කියන එක. ඒක හරියට ලැබෙනවා නම් දැන් මම මේ ළඟදී අධ්‍යයනයක් කරා වර්ල්ඩ් බැංක් ලෝක බැංකුව. ඒගොල්ලෝ අවුරුදු 2ක විතර ට්‍රේනින් කරා කාන්තා ව්‍යවසායකත්වයට බැංකුව හරහා. ඒතර අපිට දකින්න පුළුවන් වුණා ඒගොල්ලෝ ඒ ට්‍රේනින් එකට එන සහ අවුරුද්දක් ඇතුළත කොච්චර දුරට ඉස්සරහට ඇවිදලා තියෙනවද කියලා. ඉතින් ඒ වාගේ දේවල් පරිසරය ඇතුලෙන් හැදෙන්න ඕනේ. එහෙම නොවන තැනක විශේෂයෙන් කාන්තා ව්‍යවසායකත්වයට අමාරුයි පරිසරය නැත්නම්. මම තව එකක් පොඩ්ඩක් කියන්නම්. අර මම බාහිර පරිසරය ගැන කතා කරනකොට පොලිසි මම කියවා ප්‍රතිපත්ති සහ රජයේ රෙගියුලේෂන් කියන්නේ. අනේ ඒවත් එක්ක එනවා ව්‍යවසායකත්වයේ ව්‍යාපාරයක් කරනකොට මම ගොඩක් ලාට අධ්‍යයනය කරන්නේ කුඩා ව්‍යාපාර කාන්තාවන් විතර නෙමෙයි මේකම කියන්නේ පොදුවේ. ඒ වාගේ
ඉකෝසිස්ටම් එකේ තියෙන අඩුපාඩු නිසා අර දරන පිරිවැයෙන් 35ක් වැඩි වෙනවා ලංකාවේ. 35ක් වැඩි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේකයි. අපි ඒකම ඒ තාක්ෂණයම පාවිච්චි කරලා සිංගප්පූර කරොත් ඩොලර් එකකින් ඒ නිෂ්පාදනය හැදුවොත් ලංකාවේ හදන්න යනවා හදන වියදම යනවා ඩොලර් එකක 35. අර 35 කියන එක වෙන්නේ මේ රජයේ තියෙන ප්‍රතිපත්ති වල තියෙන දේවල් සහ රෙගියුලේෂන් වැඩිකම සහ ඒ වගේ දේවල් වෙලා ඇති වෙන තියෙන නිසා. ඒතර පේන ඇති ඉකෝසිස්ටම් කියන ඇතුලේ ඒක යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙන්නේ නැති වෙනකොට අපේ කොස්ට් එක වැඩි වෙනවා. ඒතර අපි දැන් ලංකාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විදේශ විනිමය කියන්නේ. ඒතර විදේශ විනිමය නැති වෙන්න හේතුව තමයි අපි වැඩියෙන් ආනයනය කරනවා අඩුවෙන් එක්ස්පෝර්ට්. ඒකට හේතුව තමයි ඔය ට්‍රාන්සැක්ෂන් ඒකට වචන කියන්නේ ට්‍රාන්සැක්ෂන් කෝඩ්. සිංහලෙන් කිව්වොත් ගනුදෙනු පිරුවය ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඒතර මේක ට්‍රාන්සැක්ෂන් කොස්ට් කියන එක ඇති වෙන්නේ අර වාගේ රෙගියුලේෂන් ඉන්ෆර්මේෂන් ඒ වාගේ ගැප් නිසා. ඒක බිඳුව කරන්න පුළුවන්. ඒක බිඳුව කරොත් අපිට පුළුවන් සිංගප්පූරුවෙන් එක ගෙන්නවන්න නැතුව නැත්නම් ඉන්දියාවෙන් එක ගෙන්නවන්න නැතුව අපේ රටේ හදලා අපි එහාට යවන්න. අපිට බැරි වෙලා තියෙන්නේ ඒකයි. අපි මේ රූට් කෝසස් කියන එක අධ්‍යයනය නොකර අපි කතා කරනවා මම මේ කතා කරන ව්‍යවසායකයන් තව ටිකක් ඉස්සරහට ගිහලා ආර්ථිකය. අපි කතා කරනවා විදේශ විනිමය ලබා ගන්න. අතන තමයි තියෙන ඉෂුව කෙනෙක්. ඒක ඇඩ්‍රස් කරොත් විශේෂයෙන් කාන්තා ව්‍යවසායකත්වයට ලොකු පිටුවහලක් වෙනවා. මොකද හේතුව අර දැන් උදාහරණයක් විදිහට මම කියවම මේ ස්ටඩි එකක් කරා මොල්ඩිව්ස් වල. ඒත් කරේ ඉකෝසිස්ටම් එක. එතෙන්දී දවසක් ඇතුළත පුළුවන් මොල්ඩිව්ස් වල ව්‍යවසායකයෙකුට ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා ඒක ෆෝමලයිස් කරා. එක දවසක් ඇතුළත. මම චීන ගැන චීනේ මම ගිහිල්ලත් කියනවා ගිහිල්ලත් ස්ටඩි කරා මාත් එක්ක PhD ස්ටුඩන්ට්ලා ඉන්නවා. චීනේ මේකට යන්නේ විනාඩියක්. ඒක අර කෝඩ් එකක් තියෙනවා ඒක ස්කෑන් කරලා ගන්නවා. ලංකාවේ කොච්චර කල් යනවද කියලා ඔබතුමිය දන්නවද? අඩු ගානේ මාස 10ක් පත් වෙනවා. ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා. ලියාපදිංචි කරලා ඒක ඒ විදිහට එතනට ගේන. ඒක දැන් මම එක්ස්පෙරිමන්ට් කරලා තියෙනවා ඒ විදිහට ලියාපදිංචි කරලා පොත්ගලිකව කරලා තියෙනවා. අපේ ස්ටුඩන්ට්ලා පාවිච්චි කරලා තියෙනවා. ඒකට මාස 10ක් යනවා. ඉතින් ඔය මාස 10 කියන්නේ කොස්ට් එක කොහෙටද යන්නේ? ඒ යන කාලේ ඉතින් අන්න ඒව තමයි අර අපි කතා කරපු ඉකෝසිස්ටම් එකේ තියෙන. කාන්තාවක් අපි හිතුවොත් මේ මාස 10ක් බලාගෙන කොහෙන්ද යාට ඒ කාලය ඇතුළත ආදායමක් එන්නේ. ඒතරම ව්‍යාපාර අදහස අතහැරෙන්න පුළුවන් මාස 10ක් බලාගෙන. ඒතරම අතහැරනවා. මොකද හේතුව අපි ජීවත් වෙන්නේ හිර වෙච්ච ලෝකයක නෙවෙයි. ග්ලෝබලයිසේෂන්. ඒ ව්‍යාපාර අදහස ඇවිදilla හෙට වෙනකොට ඒක චීනෙන් පටන් ගන්න පුළුවන්. නැත්නම් ඉන්දියාවෙන් පටන් ගන්න පුළුවන්. මේ කම්පිටිටිව්. එතකොට අපේ ව්‍යාපාරය ඉවරයි. ඉතින් රජය කළ යුත්තේ මම රජයේ පැත්තෙන් ප්‍රධාන එකක් තමයි රජයේ තියෙන මේ තින්කින් පැටර්න් රජයේ තියෙන රෙගුලේෂන් ඒ වගේ තමයි ප්‍රධානම එක වෙන්නේ අනිත්තර වඩා. ඉතින් ඒවා අර ව්‍යවසායකත්ව ෆ්‍රෙන්ඩ්ලි විදියට හැදෙන්න ඕන. ඉතින් එහෙම නොවන තැනක හරි අමාරුයි ව්‍යවසායකත්වයේ කියන එක එළියට එන්න. පහුගිය කාලේ තිබ්බා ලොකු දරුණු විදියට කරප්ෂන් කියන එක. දැන් මම හිතන්නේ අලුත් රජයෙන් ඒක ගොඩක් කලාවට පාලනය කරලා තියෙනවා. හැබැයි ඒක පාලනය කරයි කියලා මම කියන්නේ ව්‍යවසායකත්වයට පරිසරයක් හැදිලා තියෙනවා කියලා. ඒකට රජයට කරන්න ලොකු කාර්යභාරයක් තියෙනවා. මම හිතන්නේ ඒව ගැන පස්සේ අපි කතා කරමු අවශ්‍ය වෙලාවක් හම්බුනොත්. ඉතින් ඔය විදිහට තව කාරණයක් තමයි මාර කියපු ඉකෝසිස්ටම් එක ඇතුලේ තියෙන ටෙක්නොලොජි කියන එක. මම හිතන්නේ මෙතුමියත් ඒක පැහැදිලි කළා. ඒතර ව්‍යවසායකත්වය කියන එක තාක්ෂණයත් එක්ක තමයි නැත්නම් ඉනෝවේෂන් කියන එකත් එක්ක තමයි එළියට එන්නේ. ඉතින් අපේ රටේ මේ තාක්ෂණ දියුණුව කියන එක මං කිව්වොත් එimhe බිඳුවයි. බිඳුව වෙන්න කවුරු හරි කියන්න පුළුවන් නෑනේ කියලා. බිඳුව වෙන්න හේතුව අපි කවදාවත් අපේ රටේ නිෂ්පාදනයක් ඉනෝවේෂන් කරලා ඒක එළියට එන ටෙක්නොලොජි එකක් නෑ. අපි කරන්නේ ඒක සිංගප්පූරු වලින් නැත්නම් චීනෙන් හරි ඉන්දියාවෙන් හරි අරන් ඒ තාක්ෂණය පාවිච්චි කරලා නිෂ්පාදනය කරනවා. කොපි කිරීමක්. අපි එහෙම ඉනෝවේටිව් ඉනෝවේෂන් වලට යන්නේ නෑ. මංගේ යන්න නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ එහෙම දැනුම නැතිකම නෙවෙයි. අපි දන්නවා පත්තරවල යනවා, රූපවාහිනිය යනවා, පාසල් වල ඉන්න ශිෂ්‍යයෝ, යුනිවර්සිටි වල ඒගොල්ලන්ගෙන් එනවා ඉනෝවේෂන්. අර ඒගොල්ලෝ එළියට යන්න එකට කියන ඉන්වෙන්ෂන් කියන එක. ඒ ලෙවල් එකට යන්න අර බාහිර පරිසරය නැහැ. ඉතින් බාහිර පරිසරය නැති වෙන්න හේතුව අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ ලංකාවේ තියෙන ට්‍රේඩ් ඉකොනොමි එක. ඒ කියන්නේ අපි ඒක ඉම්පෝට් කරන කට්ටියක් ඉන්නවා. එතකොට අපේ රටේ අලුත් එක්කෙනෙක් ඒක ආවට පස්සේ අරයගෙන් තරඟකාරීත්වය එනකොට අපේ රටේ තියෙන මාපියා එකත් එක්ක මෙයාට බැරුව යනවා. ඉතින් ඒකට ලොකු
රජයේ සහභාගිත්වයේ රජයේ සපෝට් එකක් අවශ්‍ය වෙනවා. අපි හිතනවා ඉස්සරහට ඒ වගේ දේවල් හැදෙයි කියලා. එහෙම වෙනවා නම් ව්‍යවසායකත්වයේ කියන එකට ලංකාවේ හොඳ අනාගතයක් තියෙනවා. මම හිතන්නේ කාන්තාවන්ට හොඳ අදහස් තියෙනවා. ඉඩක් තියෙනවා කාන්තාවන්ට අපි ගත්තොත් තියෙන ලංකා ව්‍යවසායකත්වයට පස්සේ කාන්තා ව්‍යවසායක තියෙන 24යි. 24යි කාන්තාව. ඒකෙනුත් 4.3% විතර ඉන්නේ මධ්‍යම සහ විශාල ප්‍රමාණයේ කාන්තා ව්‍යාපාර. ඒතර අනිත් තියෙන 90 ගණන්ම කාන්තා ව්‍යවසායකයොත් ඉන්නේ. ඒකෙන් 80 ගණක් ඉන්නේ මයික්‍රෝ ලෙවල්. ඉතින් එහාට යන්න ස්කේල් අප් කියන එක යන්න මම හිතන්නේ ලොකු කාර්යභාරයක් සමාජයේ විසින් රජයේ විසින් කළ යුතුයි. එහෙම වුණොත් එහෙම ආර්ථිකයට ලොකු ඒක සපෝට් එකක් වෙනවා. හොඳයි අපි මෙතනදී ඔබ කොයි විදිහටද ව්‍යාපාරයක් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නට අවශ්‍ය කියන කාරණාව වගේම සමාජ අවබෝධයක් ලබා දෙන්නටත් මහාචාර්යතුමන් උත්සාහ කරා. කොයි විදිහටද මේ වෙනුවෙන් තියෙන වටපිටාව නිර්මාණය වෙන්නට ඕනේ, වටපිටාවේ තියෙන සුදුසුකම් සම්පූර්ණ වෙන්නට ඕනේ. අපේ රට තුළ ආර්ථිකය යහපත් මට්ටමකට අරගෙන එන්නට නම් ශ්‍රී ලංකාව අපනයනය කේන්ද්‍ර කරගත් ආර්ථිකයකට ගමන් කරන්නට අවශ්‍යයි නම් කොයි විදිහටද රජය සහ ඒ නීතිමය රෙගුලාසීන් ක්‍රියාත්මක වෙන්නට ඕනේ ව්‍යවසායකයින් දියුණු කරන්න ඔවුන්ට පිටිවහලක් වෙන්න කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරේ. අපි කෙටි විරාමයක් ලබාගෙන නැවත මුණ ගැහෙමු. ඔබ නැවතත් එකතු වෙන්න දැනවත්කම කතාබහ සමගින් අද අපි විශේෂයෙන්ම මේ දැනවත්කම කතාබහට ව්‍යවසායකත්වය කියන කාරණාව පිළිබඳව දැනුවත් කරන්න අවබෝධයක් ලබා දෙන්නට උත්සාහ කරේම ඔබ තුළ තියෙන මේ ව්‍යවසායකත්ව අදහස පිටිපස්සේ මොන වගේ තල්ලුවක්ද උනන්දුවක්ද ඔබට තියෙනට ඕන කියන කාරණාව වගේම ඒ වෙනුවෙන් මේ වටපිටාව නිර්මාණය වෙන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ඔබව දැනුවත් කරන්න වගේම සමාජය දැනුවත් කරන්න සමාජයට අවබෝධයක් ලබා දෙන්න. ඒ නිසාම තමයි මේ වෙනුවෙන් කතා කරන්න සුදුසුම විද්වතුන් දෙපළක් අපේ වැඩසටහනට අද අපි එකතු කරගත්තේ. ඉංජිනේරුතුමියනේ අපි අර ඉංජිනේරු කියන කොටස පැත්තකින් තියලා මම කතා කරොත් මේ ෆීමේල් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්. කාන්තා ව්‍යවසායකයෙක් කියන කාරණාව තුළ ඔබ හොඳ උදාහරණයක්. මං කැමති මේ බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒ වටපිටාවත් එක්ක කතා කරනවා නම් කොහොමද කාන්තාවක් ව්‍යවසායකාවක් බවට පත් වෙනවා නම් කොතනින්ද පටන් ගන්න කොහොමද එන්නේ සහ කොහොමද ව්‍යාප්ත කිරීම එහෙම නැත්නම් පවත්වාගෙන යාම සිද්ධ වෙන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබතුමියගේ අත්දැකීම් එක්ක කතා කරනවා නම් හොඳයි. ඔව් දැන් විශේෂයෙන්ම දැන් අපි කතා කරා ව්‍යවසායකෙක් වෙන්න අදහසක් එන්න ඕන කියලා. දැන් මේ අදහස ඔවුන්ට ඒක හිතලා ඔව් රිසර්ච් එකක් කරලා පරීක්ෂණයක් කරලා පහළ වෙන්න පුළුවන් මේ වගේ දෙයක් කරොත් හොඳයි කියලා. එහෙම නැත්නම් සමාජයේ අඩුපාඩුවක් දැකලා ඒ වගේ මගේ හිතසක් දැකලා කරන්න. නැත්නම් Taman තුලින්ම Tamanට එනවා පැෂන් එකක්. Tamanගෙම තියෙන කැමැත්ත. මේ වගේ දෙයක් කළ යුතුයි. මේ වගේ අලුත් දෙයකින් පුළුවන් ලෝකෙට අලුත් දෙයක් නව නිර්මාණයක් සහ නව උත්පාදනයක් කරන්න ඒකෙන් ලෝකෙ වෙනස් කරන්න පුළුවන් කියන අදහස එන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මම මේ කියන්නේ ව්‍යවසායකෙක් විදියට කාන්තා හෝ පිරිමි හෝ දෙගොල්ලන්ටම මේ කොහොමද ව්‍යවසායකත්වයට ඔබ මූලිකව පටන් ගන්න එක කියන එක. ඒ අදහස එනවා. ඒ අදහස ආවට අපි තේරුම් ගත යුතු දේවල් සමහර දේවල් ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එක. ඒ ප්‍රායෝගික කිරීමේ හැකියාව බලන්න හොඳ රිසර්ච් එකක් කරන්න, පරීක්ෂණයක් කරන්න ඕන. ඒක නිසා පොඩ්ඩක් ලෝකේ මේ වගේ තවත් තියෙනවද මම හිතන්නේ කලින් අපේ වැඩසටහනකුත් ගියා. ඒකේ අර මහාචාර්ය මේ රංජිත් දිසානායක කතා කරපු වෙලාවේ AI's මොඩල් එක ඇඩොප්ට් කරන්න ලෝකේ මොනවද මේ වගේ තියෙන්නේ මේ අදහසට සම්බන්ධව මොනවද මේ නිෂ්පාදන හදලා තියෙනවද මේකට විසඳුම් තියෙනවද මේ ලෝකේ මේ සඳහා මොනවා හරි සේවාවන් තියෙනවද කියලා බලන්න පුළුවන්. බලලා අපේ රටට ගැළපෙන විදිහට අපේ රටේ මේ මහාචාර්යතුමා කිව්වා වගේ පරිසරය වෙනස් රටේ දේශපාලනික ක්‍රමය සහ ඒ ලැබෙන මේ සපෝට් සිස්ටම් එක වෙනස් ඒත් එක්කම වෙළඳපොළ වෙනස් සෝෂල් කල්චරල් ඉකොනොමි මේ හැම පැත්තකදීම බලන්න ඕන කොහොමද මේ අදහස එළියට ගන්න කියලා. ඒකත් එක්ක ඒ වටපිටාවත් එක්ක පොඩි රිසර්ච් එකක් කරන්න. කරලා දැන් ඊට පස්සේ පුළුවන් ඒකට අදාළ නිෂ්පාදනයක් කරන්න. දැන් අපි මේ ප්‍රොෆෙසර් කිව්වා වගේ
ඉන්වෙන්ෂන්ස් අලුත් දේවල් නව නිපැවුම් වෙනවා. නව නිපැවුම් ගොඩක් තියෙනවා. අපේ පරීක්ෂණවල විශ්වවිද්‍යාල සිසුන් විද්වතුන් කරපු පරීක්ෂණ ගණනාවක් ලංකාවෙත් තියෙනවා ලෝකෙත් තියෙනවා. නමුත් මේ හැම දෙයක්ම වෙළඳපොළට යන්නේ නැහැ. ඒ හිදස තමයි ඒක අර මිනිමල් වයිබල් ප්‍රොඩක්ට් එකක් විදියට. මිනිසුන්ට නිෂ්පාදනයක් හෝ භාණ්ඩයක් පාවිච්චි කරන එදිනෙදා ජීවිතයට ගන්න පුළුවන් දෙයක් විදියට වෙළඳපොළට යන්නේ නැහැ. සහ ඒකේ පැවැත්ම ඒක කොච්චර දුරට දියුණු වෙනවද? අපි දන්නවා ලෝකේ සමහර තියෙන මේ හොඳ නිෂ්පාදන දැන් නැහැ. දැන් කොඩෙක් කැමරා ගත්තොත් දැන් නැහැ. දැන් තියෙන්නේ ඔක්කොම ඩිජිටල් කැමරාස්. ෆෝන් එක ඒ ඔක්කොම එක ආම්පානයක් විදියට අරගෙන ඇවිල්ලා මේ ඒකෙන් ඒක සම්පූර්ණ නැති වෙලා ගිහින් තියෙනවා. ඒ වගේ තමන් දීර්ඝ කාලීනව යමක් කරනවා නම් ඒ නිෂ්පාදනයේ කොහොමද පවතින්නේ? ඉතින් ඒක ඒ වයබිලිටි එක බලන්න ඕන. ඒක තමයි ඒක ඒ රිසර්ච් එක කරන්න ඕන. තවත් පුළුවන් ඕනනම් නිෂ්පාදනයක් දැන් අපිට පරීක්ෂණ කළ මොන හරි අපි හිතමුකෝ කාන්තාවක් නම් විශේෂයෙන්ම ආහාරයක් අලුත් දෙයක් හැදුවා කියලා. අපි හිතමුකෝ ඉන්ස්ටන්ට් බ්‍රෙක්ෆාස්ට් සීරියල් එකක් හැදුවා කියලා කෙසෙල් වලින් විශේෂයෙන්ම බලවත් ආහාර ගොඩක් නාස්ති වෙනවා කෙසෙල් වැඩිපුර නිෂ්පාදනය වෙද්දී අතිරික්තයක් එනවා ඒකට සීරියල් එකක් විදියට බේබි ෆුඩ් එකක් වෙන්න පුළුවන් ඒ වගේ නිෂ්පාදනයක් හැදුවා කියමු දැන් ඒක කොහොමද ඒක තත්ත්ව සහතිකාරගෙන ඒකට අදාළ කරන මේ කොහොමද මේක කොච්චර කල් පවතින්න පුළුවන්ද ඒ නිෂ්පාදනයේ ප්‍රමිතිය ඒක කරන්න ඕන ඒක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට පොඩියට කරලා ඒක මූලිකම අපි වෙළඳපොලේ ගන්න පුළුවන් ප්‍රධාන කස්ටමර්ස්ලා කීප දෙනෙක්ට දෙනවා. අපි හිතමුකෝ කස්ටමර්ස්ලා 10කට දුන්නා කියලා ඒගොල්ලන් ෆීඩ්බැක් ගන්න. ඊළඟදී ඒක තව ටිකක් ඩෙවලොප් කරනවා. ඒ විදිහට මේ නිෂ්පාදනයේ හෝ සේවාව ඔබ කරන එක පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරහා පොඩ්ඩක් ටෙස්ට් කරන්න ඕන. ඒක තමයි මම මේ කියන්නේ හරි පිළිවෙල. නැත්තම් ගොඩක් වෙලාවෙදී ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා තමන්ගේ කාලයත් අපරාධේ අසාර්ථක වෙනවා. ඉතින් ව්‍යවසායකත්වය තුළ යනකොට ඒ දේ ඔබ කළොත් ඔබට පුළුවන් මේකේ තියෙන අඩුපාඩු දැනගන්න. විශේෂයෙන්ම ඒ ෆීඩ්බැක්ස් ටික ගන්න. ඒකෙන් තමයි ඔබට පුළුවන් මේ නිෂ්පාදනයේ ප්‍රමිතිය ගුණාත්මකභාවය වෙළඳපොළට සරිලන නිමාවකට ලබා දීමේ හැකියාව මේ උත්පාදනය කරගන්න. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම continuous innovation. ඒ කියන්නේ ඕනම ප්‍රොඩක්ට් එකක් හරි මේ සේවාවක් හරි දිගටම ඒ ප්‍රමිතිය වැඩි කරමින් ඒ නිෂ්පාදනයේ නැවත නැවත එළි දක්ව යනවා. එතකොට තමයි ඒකේ පැවැත්ම තියෙන සස්ටේනබිලිටි කියන පැත්ත යන්නේ. ඒ වගේම තමයි දැන් ව්‍යවසායකෙක් වුණාම ඊට පස්සේ ඩිජිටල් කරණය කිව්වොත් මාකටිං පැත්ත ඒ කොහොමද මේක වෙළඳපොලේ ප්‍රවර්ධනය කරගන්නේ නැත්නම් මිනිස්සු දන්නේ නැහැ ඔබ නිෂ්පාදනයක් හැදුවට ඔබ සේවාවක් කරාට මේක ගන්න පුළුවන් කොහෙන්ද කොහොමද මේක මිලදී ගන්න මේක දෙන්නේ කාටද ඒ දේවල් කිරීමේ අවශ්‍යතාවය. එතකොට තමයි අර ඉකෝසිස්ටම් එකේ තියෙන සහයෝගීතාවය මෙතනට අදාළ වෙන්නේ. ඉතින් කාන්තාවන් ගත්තොත් විශේෂයෙන්ම ඔවුන්ට පුළුවන් අර ඔවුන්ට ඇත්තටම තියෙන මේ ඔවුන්ගේ තියෙන හැකියාවන් සහ ඔවුන්ට තියෙන වේලාව කාලය මොකද ගොඩක් වෙලාවට කාන්තාවන් ගොඩක් හැකියාවන් සහ සුදුසුකම් අධ්‍යාපන සුදුසුකම් ගොඩක් තිබුණත් ඔවුන් පවුල වෙනුවෙන් ඒ කාලය දරුවන් වෙනුවෙන් කැපරතොට වැය කරන්න පුළුවන් කාලය කොච්චරද පැය 2ක්ද පැය 5ක්ද ඒ වගේ අර වගේ ඩිජිටල් මාධ්‍ය හරහා ඔවුන්ට පුළුවන් ව්‍යවසායකත්වය කියන දේ පටන් ගන්න. හැබැයි අමතක නොකරන දෙයක් තමයි මේකේ ව්‍යාපාරයකින් වෙනස් වෙන්න නම් ව්‍යවසායකත්වය තුළ අර අලුත් දෙයක් නව උත්පාදනයක් සහ නව්‍යකරණයක් මොනවා හරි යම්කිසි දෙයක් ඒකේ තුල තිබිය යුතුයි. ඒක තමයි අගය එකතු කිරීම තමයි මේ ඔබව සාර්ථක කරන්නේ. සාර්ථක ව්‍යවසායකයෙක් කරන්නේ. ඒක සහ ඒ විදිහට තමයි මේ කාන්තා ව්‍යවසායකත්වය උනත් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. දෙයක් පටන් ගත්ත පමණින් සාර්ථකත්වයට ළඟා වෙන්නට බෑ. ආරම්භය කියන්නේ සාර්ථකත්වය නෙවෙයි පවත්වා ගැනීම. පැවැත්ම කොයි විදිහටද ස්ථාවර කරගන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව මෙතුමිය ඔබට පැහැදිලි කරේ. සමාජාධිපතිතුමනි මම හිතන්නේ අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අර ඉකෝසිස්ටම් එක ඇතුලේ කතා කරා මූල්‍යමය වටපිටාවක් නිර්මාණය කරගන්නට අවශ්‍යයි නම් ව්‍යවසායකයෙක්ට කොහොමද මේ වටපිටාව නිර්මාණය කරගන්නට අවශ්‍ය වෙන්නේ සහ විශේෂයෙන්ම රටක ප්‍රතිපත්ති සහ නීති රීති කොයි විදිහටද ව්‍යවසායකයෙක්ට බලපෑම් එල්ල කරන්නට පුළුවන් කියන කාරණාව. අපි විශේෂයෙන්ම කතා කරමු මූල්‍යමය වටපිටාව කියන කාරණාවේදී කැපිටල් එකක් නැතුව කොහොමද ව්‍යාපාරයක් පටන් ගන්න ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා හිතනවනම් අපි කොහොමද මේ වටපිටාව නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ?
මං හිතන්නේ මේ ඉකෝසිස්ටම් එක ගැන කියනකොට අපි බය වී යුතු නැහැ. මං කිව්වට මේ රෙගියුලේෂන් තියෙනවා මේවා තියෙනවා කියලා ව්‍යවසායකත්වයේ කියන එක මම දැන් ඔබතුමී පටන් ගත්ත තැන හොඳ තැනක්. අර පේෂන් කියන එක කියන්නේ ඒක බලාගෙන ඉඳලා ඒක නිසා තමයි ගොඩක් වෙලාවට ලංකාවේ ව්‍යවසායකත්වයේ එළියට එන්නේ නැත්තේ හරියට. මොකද අපි උත්සාහ කරනවා අපිත් කරේ ඒකම තමයි. රැකියාවකට ගිහිල්ලා එතෙන්දි වෙන්නේ අපි ජීවත් වෙනවා විතරයි. හැබැයි ව්‍යවසායකත්වයේ කියලා කියන්නේ ජීවත් වෙනවා විතරක් නෙවෙයි. එයා ඊට වඩා ඉස්සරහින් ඉන්නේ කෙනෙක්. අන්න ඒ තැනට යන්න මුලින් පොඩි කැපකිරීමක් තියෙන්න ඕනේ. අපිට අපේ රටේ මං ඉස්සෙල්ලා කිව්ව විදිහට ඒක නැහැ. ඒක තියන අය තමයි මෙතුමියල වගේ කට්ටිය. එතෙන්ද ගිහිල්ලා ව්‍යවසායකත්වයේ වෙලා තියෙනවා. මොකද පේලිය වෙන්නේ නැතුව මං හිතන්නේ ව්‍යවසායකත්වය පටන් ගන්න පුළුවන් කියලා. පළවෙනි ස්ටෙප් එකේ ගිහිල්ලා සමහරලාට වැටෙනවා. දෙවෙනි එකෙන් හරි තුන්වෙනි එකෙන් තමයි ගොඩ ගිහිල්ලා තියෙන්නේ. ගොඩ යනවා කියන එකෙන් මදහස් කරේ මං කියන්නේ සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් එතෙන්දි තමයි අර බාහිර පරිසරයේ එයාට සපෝට් එක අවශ්‍ය වෙන්නේ. එතෙන්දි කතා කරපාර මූල්‍ය මේකත්. දැන් මං ස්ටඩීස් කරලා තියෙනවා ව්‍යාපාර ගැන, SMEs ගැන, entrepreneurship ගැන මම හිතන්නේ 60කට 70කට වඩා. ඒතර මාත් එක්ක ස්ටුඩන්ට්ලා කරලා තියෙනවා. ප්‍රධාන මොනවා හරි අහුවුත් ගිහිල්ලා කියන්නේ අපිට මුදල් නැති එක තමයි මේක කරගෙන යන්න බෑ කියන්නේ. ඒක සම්පූර්ණ බොරුවක්. බොරුවක් වෙලා තියෙන්නේ මොකද ඒ ව්‍යවසායකයෙකුට මුදල් ළඟ තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි රජයේ බලාගෙන ඉන්නවා. මොකද රජයත් ඒකටම පුරුදු වෙලා ඉන්නවා. අන්න ඒකයි සම්පූර්ණ වැරද්ද වෙලා තියෙන්නේ. එතකොට හිතනවා මේක රජයෙන් කවුරු හරි දැන් ව්‍යාපාර ලංකාවේ පටන් ගන්නවා 90ක් විතර මාස 3ක් 4ක් ඇතුළත වැටෙන්නේ ඒකයි. මොකද රජයේ ආධාර සහ නැත්නම් NGO එක සපෝට් එකට පටන් ගන්නවා. ඒක අර ඇඟෙන් එන ඇවිදින්න යන ව්‍යවසායකත්වයක් නෙවෙයි. ඒතර එයා දන්නවා ඒක වෙනාට පස්සේ තව අවුරුද්දක් විතරනොත් තව තැනකින් ආයෙ උදව්වක් එනවා කියලා. ඒක බලාගෙන ඉන්නේ නැතුව ව්‍යවසායකත්වයේ කියන එක තමන්ගේ හැම එක්කෙනාටම අයිඩියාස් තියෙනවා. ඒක අර මෙතුම කිව්වා පොඩි අධ්‍යයනයක් කරලා පටන් ගන්න පේලිය වෙන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එකිනුත් ගිහිල්ලා හැබැයි මේක කරන්න නැති යම් කාලෙදී ඔබතුමිය වගේ තරුණ කාලෙදී. මොකද එතකොට තමයි වැටුණත් බය නැතුව යන්න පුළුවන්. අපි ඒක කරන්නේ නැහැ ඉතින්. අපි එතෙන්දි කරන්නේ අර කොහෙට හරි රැකියාවකට ගිහිල්ලා කරන්න. දැන් නම් ගොඩක් කරලා පිටරට යන්නනේ. ඉතින් එතෙන්දි වැටිලා දෙසරයක් තුන්සරයක් වැටලා අවුරුද්දක් දෙකක් මාන්සි වුණාට පස්සේ තැනට එනවා. අන්න එතෙන් ආවට පස්සේ රාජ්‍ය රැකියාවක් නැත්නම් පුද්ගලිකංශේ රැකියාවකට වඩා එතන බැඳිලා ඉඳලා එතනම ඉන්නවට වඩා අරකේ නිදහස වැඩි. ඒක එතන ඉන්න එක්කෙනෙකුට තමයි මටත් නැහැ ඒක ඇත්තටම. එතන මං කරලා තියෙන කේස් ස්ටඩි වල විසින් දැනලා තියෙන දේ එතන ඉන්න එක්කට තමයි ඒකේ නිදහස දැනෙන්නේ. අර නිර්වාණ වගේ. මම කියන්නේ නිර්වාණයට සම කරන්නේ නැහැ. කාටවත් විතර බැඳෙන්න ඕනේ. කාගේ ටයිම් ටේබල් එකකට වැඩ කරන්න. මානසික සුවයක්. ඉතින් ඒ මයින්ඩ්සෙට් එක අපේ සොසයිටි එක ඇතුලේ නැහැ. කාන්තාව ඇතුලේවත් පිරිමි ඇතුලේවත් නැහැ. අපි ඒක නිසා උත්සාහ කරනවා රැකියාවකට යන්න. අන්න ඒක නිසා අර බාහිර පරිසරය අපිට ඕන විදිහට ඇත්තටම හැදිලා එනවා. ඒ අවුරුද්දක් දෙකක් මහන්සිලා වැටෙන එක ඉස්සරහට ගියොත් මම මේ උත්සාහ කරන්නේ මේ බාහිර පරිසරය නැත්නම් ඉකෝසිස්ටම් කියන එක ෆ්‍රෙන්ඩ්ලි නැහැයි මම මුලින් කිව්වට ඒක මත යැපෙන්න ඕනේ නැහැ. මොකද දැන් උදාහරණයක් විදිහට රජයේ පටන් ගන්න තියෙන මෑතකදී නෙමෙයි සෑහෙන කාලයක් ඉඳන් ප්‍රාදේශීය ලෙවල් එකේ දිස්ත්‍රික්ට් ලෙවල් එකේ සිංගල් වින්ඩෝ කියලා එකක්. එතෙන්දී කරන්නේ ව්‍යවසායකයෙකුට අවශ්‍ය උපදෙස් අවශ්‍ය අනිත් සහයෝගය ඊළඟට ඒවට අවශ්‍ය ලයිසන් ගන්න රෙජිස්ට්‍රේෂන් ඒවට එක තැනකින් කරන්න පුළුවන් විදියට ඒක තව දිවිනෙ යුතුයි. ඉතින් ඒ වගේ ෆැසිලිටිස් හැදෙනවා. ඉතින් මයින්ඩ්සෙට් එක කියන එක තමයි අර මනස හැදෙනවයි කියන එක තමයි වැදගත් වෙන්නේ. අපේ රටේ ගොඩක් කලාවට අපි ව්‍යවසායකත්වය කියලා දකින්නේ කරගන්න දෙයක් නැතුව එතෙන්ට තල්ලු වෙච්ච අය. මම හිතන්නේ මහාචාර්යතුමනි අද දවසේ මේ කතා බහ තුළිනුත් අපි උත්සාහ කරේ මේ මනස කොහොමද නිර්මාණය කරන්නට අවශ්‍ය වෙන්නේ. කරන්න දෙයක් නැතිම තැන ව්‍යවසායකයෙක් වෙනවට පැටිය අපි විශේෂයෙන්ම දැනවත්කම වැඩසටහනේ නිරන්තරයෙන් කතා කරන්නේ දෙමව්පියන්ට දරුවන්ට ඉගෙන ගන්න අලුත් යමක්. අද වයස් ભેදයක් නැතුව පාසල් මට්ටමේ ඉඳලා වැඩිහිටි ඕනම වයසක කෙනෙක්ට පවා Tamanට හිවිච්ච සිතුවිල්ලක් නව නිර්මාණයක් වෙන්න පුළුවන්, නව ව්‍යාපාර අදහසක් වෙන්න පුළුවන්. කොහොමද අදහසක් විතරක් වෙන්නේ නැතුව
ඉවසීමෙන් කාලය අරගෙන වැටිලා නැගිටිලා නැවත කොහොමද තමන්ට සාර්ථක වෙන්නට අවශ්‍ය වෙන වටපිටාව නිර්මාණය කරගන්න. ඔබේ ආර්ථිකය සරි කරගන්නවා වගේම රටක ආර්ථිකය සරි කරගන්නටත් කොහොමද ඔබට සවියක් ලැබෙන්නේ කියන ඒ කාරණාව පිළිබඳ ඔබේ දැනුමට, ඔබේ අවබෝධයට, ඔබේ මනසට අපි අද කතා බහ කරේ මේ දැනවත්කම වැඩසටහන තුළ. මම හිතන්නේ මේ විද්වත් දෙපළ ඒ වෙනුවෙන් ඔබට ලබා දෙන්න පුළුවන් දැනුම උපරිමයට මේ කෙටි වෙලාව තුළ ලබා දෙන්න උපරිම උත්සාහය ලබා දුන්නා. විශේෂයෙන්ම මහාචාර්යතුමනි ඔබතුමාගේ පර්යේෂණත් එක්ක කොහොමද මේ entrepreneurship ecosystem එකක් පාරිසරික වටපිටාව නිර්මාණය කරගන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව පිළිබඳව මම හිතන්නේ සමාජයේ අද වෙන්නේ නැති බොහෝ දෙනෙක් දැනගන්නට ඇති. මම හිතන්නේ මෙහි තවත් කතා බහක දිගුවක් අපිට කරන්න පුළුවන් නම් වඩාත් යෝග්‍ය වෙයි. කොහොමද ව්‍යවසායකත්වයේ කියන දේ පිළිබඳව තවදුරටත් සමාජය දැනුවත් වෙන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න. කාල වේලාව හරස් වෙන නිසා අද දවසේ වැඩසටහන මෙතනින් නිමා කරන්න සූදානම් වෙනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ කතා බහට අපිත් එක්ක එකතු වෙච්ච ඉංජිනේරු ජස්මින් නානායක්කාර මහත්මිය, රියල් ලයිෆ් ශ්‍රී ලංකාවේ නිර්මාතෘතුමිය, එවැගේම සමාජ ව්‍යවසායිකා, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ව්‍යවසායක සංසදයේ සභාපතිතුමිය. එතකම අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යතුමන් SP ප්‍රේමරත්න මහත්මයා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ කතා බහට ඔබ දෙපළගේ දායකත්වයේ පිළිබඳව අපි නැවත දවසක ඔබේ දැනුමට, ඔබේ දැනවත්කමට වටිනාකමක් එකතු කරන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්න. ඔබට වාසනාවන්ත දිනයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.